ඔයාගේ අම්මට තාත්තට ස්මාර්ට්ෆෝන් එකක් දෙන්න බැලුවනම් ඒ වගේම ඉස්කෝලේ යන ළමයෙක්ට එයාගේ එදිනදා ඔන්ලයින් වැඩ කටයුතු කරගන්න ස්මාර්ට්ෆෝන් එකක් හෙව්වනම් රුපියල් 30000ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම ස්මාර්ට්ෆෝන් එකක් තමයි මෙන්න මේ Redmi A5 4G ස්මාර්ට්ෆෝන් එක. ඉතින් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකේ 3GB RAM 64GB internal storage තියෙන ස්මාර්ට්ෆෝන් එක රුපියල් 25000ක මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 4GB RAM 128GB internal storage තියෙන ස්මාර්ට්ෆෝන් එක ඔයාට රුපියල් 28000කට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක entry level ස්මාර්ට්ෆෝන් එකක් නේ. ඒක නිසා මේ ස්මාර්ට්ෆෝන් එකෙන් අපිට සාමාන්‍ය දිනදා වැඩ කටයුතු තමයි කරගන්න පුළුවන් වෙන්නේ. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ අන්බොක්සිං වීඩියෝ එක බලලා යමු. ඉතින් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකේ බොක්ස් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බොක්ස් එක අන්බොක්ස් කරාම අපිට ලැබෙනවා Redmi A5 4G ස්මාර්ට්ෆෝන් එක, 15W charger adapter එක, Type C cable එක, silicon back cover එක, paperworks, ඒ වගේම sim eject tool එකත් ලැබෙනවා. ඉතින් මෙච්චරයි මේ බොක්ස් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ බිල්ඩ් එක ගැන කතා කරමු. මේ ස්මාර්ට්ෆෝන් එක 4G ස්මාර්ට්ෆෝන් එකක්. ඒ වගේම ක්ලාස් එක වෙන්නේ entry level. මේ ෆෝන් එකේ ඝනකම මිලිමීටර් 8.3ක්. ෆෝන් එකේ බර ග්‍රෑම් 193ක්. ෆෝන් එකේ බැක් එක ප්ලාස්ටික්, ඒ වගේම ෆ්‍රේම් එකත් ප්ලාස්ටික්. ෆෝන් එකේ ෆ්‍රන්ට් එක ග්ලාස්. අපිට ෆෝන් එකේ බැක් පැනල් එකේ ඩුවල් කැමරා සෙටප් එකක් එක්ක ෆ්ලෑෂ් ලයිට් එක බලා ගන්න පුළුවන්. බැක් පැනල් එකේ බොටම් සයිඩ් එකේ අපිට Redmi logo එක බලා ගන්න පුළුවන්. බැක් පැනල් එකේ මැට් ෆිනිෂ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ස්මාර්ට්ෆෝන් එකේ දකුණු පැත්තේ අපිට වොලියුම් රොකර් සහ පවර් කී එක බලා ගන්න පුළුවන්. අපිට පවර් කී එකේමයි ෆින්ගර්ප්‍රින්ට් එක එන්නේ. ෆින්ගර්ප්‍රින්ට් එක ෆාස්ට් වගේම ඇකියුරේට්. ස්මාර්ට්ෆෝන් එකේ බොටම් සයිඩ් එකේ අපිට ප්‍රයිමරි මයික්‍රොෆෝන් එක, Type C port එක සහ 3.5mm port එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ වම් පැත්තේ අපිට SIM tray එක බලා ගන්න පුළුවන්. මෙතනදී SIM tray එකේදී අපිට වෙනම SIM දෙකක් සහ micro SD card එකක් භාවිත කිරීමේ හැකියාවක් ලැබෙනවා. ස්මාර්ට්ෆෝන් එකේ top එකේ අපිට single speak එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට නිතරම Redmi ෆෝන් වල බලා ගන්න පුළුවන් IR blast එක නම් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් overall මේ ස්මාර්ට්ෆෝන් එකේ build quality ගැන කතා කරොත් entry level ස්මාර්ට්ෆෝන් එකක් විදිහට හොඳ build quality එකක් මේ Redmi A5 ස්මාර්ට්ෆෝන් එකට Redmi ලා ලබා දීලා තියෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ build quality entry level ස්මාර්ට්ෆෝන් එකක් හැටියට B+ මට්ටමක තියෙනවා. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. අපිට මෙතනදී ඩිස්ප්ලේ එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ අගල් 6.8ක IPS LCD ඩිස්ප්ලේ එකක් 120Hz refresh rate එකක් එක්ක. ඉතින් ඇත්තටම රුපියල් 30000ට අඩු device එකක කලාතුරකින් තමයි 120Hz බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ 120Hz refresh rate එක තියෙන හින්දා ඔයාට හොඳ smoothness එකක් මේ ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ HD+ resolution එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. PPI යගේ 260යි. ඉතින් අපිට මේ ඩිස්ප්ලේ එකේ ලොකු image quality එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න ප්‍රමාණවත්. ඉතින් ඒ වගේම brightness අගය ගත්තොත් nits 450ක් වගේ තියෙන්නේ. ඔයා හොඳින් හිරු එළියට නිරාවරණය වුණොත් නම් ටිකක් අපහසුයි මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පාවිච්චි කරන්න. ඉතින් overall මේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් ඔයාට movie එකක් බලන්න, game එකක් play කරන්න මේ ඩිස්ප්ලේ එක හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාට සාමාන්‍ය වැඩ කටයුතු කරන්න කොහොමත් මේ ස්මාර්ට්ෆෝන් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඔයාට එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න හොඳටම ඇති මේ ඩිස්ප්ලේ එක. ඉතින් මේ ඩිස්ප්ලේ එක entry level ස්මාර්ට්ෆෝන් එකක් හැටියට ගත්තොත් එහෙම B මට්ටමක තියෙනවා. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ platform specs ගැන කතා කරමු. අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ OS එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ Android 15 Go edition එක, HyperOS UI එකත් එක්ක. ඉතින් මෙතන Go edition එකක් තියෙන හින්දා Android 15 වල තියෙන premium features නම් මෙතනදී අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. මෙතනදී අපිට basic features ටිකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාට Android major updates දෙකක් ලැබෙනවා. ඒ වගේම security patch updates අවුරුදු දෙකක් දක්වා ලැබෙනවා. ඉතින් ඒ කියන්නේ Android 17 දක්වා ඔයාට Android updates ලැබෙනවා. ඉතින් ඒ වගේම HyperOS කියන්නේ හොඳින් optimize කරපු UI එකක්. ඔයාට මේ ස්මාර්ට්ෆෝන් එකේ performance stable තියාගන්නත් පුළුවන්. මෙතනදී HyperOS එකේදී pre-install කරපු වැදගත් apps කිහිපයක් ලැබෙනවා. ඉතින් ඒකත් ගොඩක් ලොකු පහසුවක් වෙයි ඔයාගේ එදිනදා වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් අපි ඒ වගේම කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ chipset එක ගැන. අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ Unisoc T7250 12nm chipset එක. ඉතින් මේක low end chipset එකක්. ඒ කියන්නේ entry level chipset එකක්. අපිට මේ chipset එකෙන් ලොකු performance එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මෙතෙන්දී CPU performance තරමක් අඩු මට්ටමක තියෙන, gaming performance තරමක් අඩු මට්ටමක තියෙන්නේ. මේ chipset එකෙන් battery එකට දෙන support එක average. ඉතින් overall අපිට තරමක් අඩු මට්ටමක performance එකක් තමයි මේ chipset එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ chipset එකත් එක්ක ලැබෙන octa-core processor එක GPU එක විදිහට Mali G57 MP1 ලැබෙනවා. අපිට මේ chipset එකේ clock speed එක බලා ගන්න පුළුවන් MHz 1800ක් විදිහට. ඉතින් අපිට මේ
ස්මාර්ට්ෆෝන් එකේ inbuilt RAM 3GB සහ 4GB වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම internal storage අපිට 64GB සහ 128GB වලින් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතෙන්ද microSD card එකක් පාවිච්චි කරන්න පුළුවන් නිසා අපිට 1TB දක්වා storage එක වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් overall මේ platform specs ගැන කතා කරොත් ඔයාගේ සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කරගන්න. ඔයාට social media යන්න, online class වලට යන්න, ඒ වගේම WhatsApp වගේ messenger apps පාවිච්චි කරන්න, ඒ වගේම සාමාන්‍ය casual game එකක් play කරගන්න මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒකයි මම කලින්ම වීඩියෝ එකේ කලින්ම කිව්වේ මේක සාමාන්‍යයෙන් අම්මට තාත්තට තෑගි දෙන්න. ඒ වගේම සාමාන්‍ය වැඩ කටයුතු කරන ඉස්කෝලේ ළමයෙක්ට දෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක හොඳටම ප්‍රමාණවත්. එතනින් එහාට ටිකක් ඊට වඩා වැඩි වැඩක් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට නම් මේ ස්මාර්ට්ෆෝන් එක රෙකමන්ඩ් කරන්න බෑ. මොකද මෙතනදී තියෙන්නේ Android Go edition එක. එතකොට ඔයාට ටිකක් ලිමිට් වෙනවා ඔයාගේ වැඩ කටයුතු කරගන්න එක. මොකද මෙතනදී ප්‍රීමියම් ෆීචර්ස් Android වල නැති නිසා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ performance entry level ස්මාර්ට්ෆෝන් එකක් හැටියට B මට්ටමක තියෙනවා. ඉතින් මේකෙන් අපිට බේසික් වැඩ ටිකක් තමයි කරගන්න පුළුවන් වෙන්නේ. අපි කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා එක ගැන. අපිට රියර් කැම එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ 32MP wide sensor එකක්, ඒ වගේම auxiliary lens එකක් එක්ක dual camera setup එකක්. ඉතින් ඒ වගේම selfie cam එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ 8MP single cam එකක්. ඉතින් රියර් කැම එකෙන් ගන්න daylight photos ගැන කතා කරොත් අපිට මේ photos වල ලොකු detail එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් average මට්ටමක photo එකක් ලබා ගන්න පුළුවන්, sharpness එක average, dynamic range එකත් average, ඒ වගේම contrast එකත් average. අපිට මෙතනදී natural colors නම් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ කෙසේ වෙතත් ඔයාට average මට්ටමක photo එකක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න මේ කැමරා එක හොඳට ප්‍රමාණවත් සාමාන්‍ය ෆොටෝ එකක් ගන්න මේ කැමරා එක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ වගේම රියර් කැමෙන් ගන්න low light photos නම් එච්චරම හොඳ මට්ටමක නැහැ. photos වල noise එක වැඩි. සාමාන්‍යයෙන් අපිට entry level smartphone එක ලොකු කැමරා performance එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මෙතනදී සාමාන්‍ය අඩු quality එක low light photo එකක් තමයි අපිට ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ වගේම ගත්තොත් රියර් කැමෙන් ගන්න videos අපිට 1080p resolution එකෙන් 30fps දක්වා videos record කරන්න පුළුවන්. ඉතින් video quality එකත් average. මොකද අපිට entry level smartphone එක OIS EIS පහසුකම් ලැබෙන්නේ නැහැ. ඉතින් video එක record කරද්දී හෙල වෙනවා. ඒ වගේම quality එකත් ටිකක් අඩුයි. ඉතින් low light videos ගැන කතා කරොත් low light videos වලත් අපිට ලොකු quality එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට selfie cam එක ගත්තොත් අපිට selfie cam එකේ photos වල ලොකු quality එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. photos වල noise එක ටිකක් වැඩි. noise එක කියන්නේ ටිකක් blur වෙලා වගේ තමයි photo එක තියෙන්නේ. ඉතින් ඒ වගේම contrast එකත් වැඩි. ඉතින් ඔයා සමහරක් වෙලාවට සුදු background එකක් වගේ ඉඳන් photo එකක් ගහන්න ගත්තොත් photo එක ටිකක් අපැහැදිලි වෙනවා. අර ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් daylight selfie photos වලත් අපිට average මට්ටමක photo එකක් තමයි ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් low light selfie photos ගැන කතා කරොත් අපිට ඒ ගැනත් සෑයමකටපත් වෙන්න නම් බෑ. ඉතින් අපිට selfie cam එකෙන් ගන්න videos ගැන කතා කරොත් 1080p resolution එකෙන් 30fps දක්වා videos record කරන්න පුළුවන්. ඉතින් ඒ videos උත් average මට්ටමක තියෙන. ඉතින් මේ smartphone එකේ overall camera specs ගැන කතා කරොත් මේ smartphone එක එදිනෙදා ඔයාගේ සාමාන්‍ය වැඩ කටයුතු capture කරගන්න ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් මම කලින් කිව්වත් වගේ ඔයාගේ අම්මට තාත්තට සාමාන්‍ය photo එකක් ගන්න, ඒ වගේම ඉස්කෝලේ යන ළමෙක්ට වගේ එයාගේ ඉස්කෝලේ notes photos ගන්න, ඒ වගේම සාමාන්‍ය photo එකක් ගන්න මේ කැමරා එක ප්‍රමාණවත්. ඒ වගේම online class වලට යද්දී කැමරා එක විදියට selfie cam එක use කරන්නත් මේ cam එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් entry level smartphone එකක් විදියට මේ smartphone එකේ කැමරා එක B මට්ටමක තියෙනවා. සාමාන්‍ය entry level smartphone එකක් විදියට මේ smartphone එකේ කැමරා එක හොඳයි. ඉතින් මෙතනදී මේ smartphone එකේ speaker quality එක ගැන කතා කරොත් speaker quality එක average මට්ටමක තියෙන්නේ. volume එකත් average, ඒ වගේම sound quality එකත් average. හරි, අපි දැන් මේ smartphone එකේ battery quality එක ගැන කතා කරමු. අපිට මේ smartphone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ milliampere 5200ක battery එකක් 15 watt charging facility එකත් එක්ක. ඉතින් මෙතනදී මේ smartphone එකේදී හොඳ battery එකක් තියෙන්නේ. ඔයාට සාපේක්ෂව හොඳ කාලයක් මේ battery එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ screen එකේ දකින්න විදිහට ඔයාට එක දිගට smartphone එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ අගයන් වලින්. ඉතින් මෙතනදී ඉස්කෝලේ යන ළමයෙක්ට ඒ වගේම අම්මට තාත්තට ගොඩක් වැදගත් වෙන දේ තමයි මේ battery එකේ ආයු කාලය කියන එක. ඉතින් මෙතනදී මේ smartphone එකේ හොඳ ආයු කාලයක් අපිට මේ battery එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ smartphone එකේදී අපිට 15 watt charging පහසුකමක් ලැබෙනවා. ඉතින් මේ නිසා ඔයාට සාමාන්‍ය smartphone එක charge වෙන්න පැය එකහමාරක් පැය 1:40ක් අතර කාලයක් තමයි ගත වෙන්නේ. ඉතින් සාමාන්‍ය ගොඩක් entry level smartphone වල අපිට බලා ගන්න පුළුවන් උනේ 10 watt charging පහසුකම. ඉතින් ඊට වඩා මෙතනදී watt 5ක් වැඩිපුර මේ smartphone එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හින්දා සාපේක්ෂව ටිකක් අඩු කාලෙකින් ඔයාට මේ smartphone එක full charge කරගන්න පුළුවන්. සාමාන්‍ය 0.100ක් දක්වා පැය එකහමාරක් පැය 1:40ක් අතර කාලයකදී. ඉතින් overall මේ smartphone එකේ battery එක සහ charging facility එක ගැන කතා කරොත් entry level smartphone එකක් හැටියට මේක A මට්ටමක තියෙනවා. මොකද මේකේ battery performance එකත් හොඳයි. ඒ වගේම charging performance එකත් හොඳයි. ඉතින් අපි මේ smartphone එකේ sensors ගැන කතා කරොත් අපිට මේ smartphone එකේ fingerprint sensor එක බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම entry level smartphone වල සාමාන්‍ය 30000ට අඩු range එකේ අපිට fingerprint එකක් ලේසියෙන් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම
වගේම ඇක්සලෝමීටර් එක, කම්පැස් සෙන්සර් එක සහ virtual proximity sensor එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකෙත් අපිට virtual proximity sensor එක එච්චර හොඳට ෆන්ක්ෂන් වෙනවා බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ කනෙක්ටිවිටි ගත්තොත් එහෙනම් අපිට Wi-Fi පහසුකම තියෙනවා, Bluetooth 5.2 බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට GPS පහසුකම බලා ගන්න පුළුවන්. අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ NFC පහසුකම නම් ලැබෙන්නේ නැහැ. සහ මම කලින් මේ වීඩියෝ එකේ කිව්වා වගේ අපිට IR blast එක බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙච්චරයි මේ ස්මාර්ට්ෆෝන් එක ගැන කතා කරන් තියෙන්නේ. මේ ස්මාර්ට්ෆෝන් එක entry level ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක සාමාන්‍ය පළවෙනි වතාවට Android ෆෝන් එකක් use කරන user කෙනෙක්ට. ඒ කියන්නේ සාමාන්‍ය අම්මට තාත්තට. ඒ වගේම ඉස්කෝලේ යන ළමයෙක්ට වගේ තමයි ගොඩක්ම ගැලපෙන්නේ. ගොඩක් ලොකු performance එකකුත් නැහැ මේ ස්මාර්ට්ෆෝන් එකේ. ඒ වගේම ගොඩක් ලොකු කැමරා performance එකකුත් නැහැ මේ ස්මාර්ට්ෆෝන් එකේ. සාමාන්‍යයෙන් basic Android ෆෝන් එකකුත් නිවැරදි. ඉතින් ඒකම තමයි entry level ස්මාර්ට්ෆෝන් එකක් කියලා කියන්නේ. ඉතින් ඔයා මේ ස්මාර්ට්ෆෝන් එක use කරන user කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ user experience මේ වීඩියෝ එකට comment කරන්න අමතක කරන්න එපා. මොකද ඒක ගොඩක් ලොකු උදව්වක් වෙයි මේ ස්මාර්ට්ෆෝන් එක ගන්න බලාපොරොත්තු වෙන තවත් එක්කෙනෙක්ට. ඉතින් ඒ වගේම මට මේ වීඩියෝ එකේ දෙයක් මගේ අරුණා නම් ඒ වගේම වැරදුනා නම් ඒකත් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම මගේ වීඩියෝස් ගැන යෝජනා චෝදනා තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඉතින් මේ වීඩියෝ එක නරඹුවාට ගොඩක් ස්තුතියි.